පෙරදිග ශිෂ්ටාචාරයේ කුසිකර්මාන්තයෙන් ස්වයං පෝෂිත වූ හෙළයන්ගේ නිජබිම් මේ ලකේගල. හෙළයේ මහා ප්‍රෞಢ රාජාවලියේ ප්‍රබල හෙළ නරේන්ද්‍රයෙකු මහා රාවණා රජුගේ බලකොටුව පිහිටුවා ආධිපත්‍යය පතුරුවාලු ගම්බිම්. හෙළ ඉතිහාසයේ සිටම මීමුරේ ගම්මානයට මහා ආශිර්වාදයක් වූ මහා රාවණා රජුගේ ඉලක්කගල හෙවත් ලකේගල. පසුගිය කොටසින් අපි කතා කළේ මහනුවර දිස්ත්‍රික්කයට අයත් හෙළයේ මහා රාජධානියක් වන ලකේගල ගැනයි. අද අපි ගමනාරම්භ කරන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ හෙළ මහා රාවණා රජුගේ මහා බල පරාක්‍රමයේ විහිද වූ බල ප්‍රදේශ හරහා. මාර්ගයක කිලෝමීටර 8ක් පැය 12ක් ගෙවා හෙළ රාජධානීන්ගේ ආරම්භක නිජබිම සොයා යන දුෂ්කර ගමනක්. මේ විවිධ හැඩතලගත් ගල් ශිඛරයන් කියා පාන්නේ හෙළයේ මහා නරේන්ද්‍රයෙකු මහා රාවණා රජු භාවනා යෝගී වහා විවේක සුවයෙන් සිටීමට යොදාගත් ගල්ලෙන් හා ගල් ආසනවල වසර 5000ක ඓතිහාසිකත්වයයි. මේ ගල් කුල කියා පාන්නේ 12 වසරක් පුරාවට හෙළයන් විසින් සිදු කරන ලද මහා භයානක යුද්ධයක සලකුණු අදටත් ඉතිරුව ඇති බවයි. මේ පුරාණී රෑස්සයි. ඒ බිහිසුණු යුද්ධයේ භයංකරත්වය යුද්ධ ප්‍රහාරයන්ගෙන් සිඳී බිදී වැටුණු මේ ගල් කැබලි අදටත් කියා පාන්නේ හෙළයන්ගේ යුද්ධයේ අති බිහිසුණු බවයි. පිහිටියා යයි කියවෙන මාලිගා තැන්නයි රාජමාලිගාව ගල් සිකරේ අභ්‍යන්තරයටත් මතු පිටටත් මහා මන්දිරයක් ලෙස තනා තිබූ බවට සාධක අදටත් දක්නට ඇත. මහා රාවණා යුගයේ සිට පැවතෙන මේ රූක්ෂ ගහකොළ අදට සුරකුව පවතින්නේ මේ වන ලැබ තුල ගැබ්ව ඇති ගුප්ත භාවය නිසාවෙනි.
එවන් ගුප්ත භාවය නිසාවෙන් අදටත් සුරැක්ව පවතින පළතුරු වියනක් වූ උයන් ගොමුවෙන් මීළඟ වැඩසටහනින් හමුවෙමු.